මම සචිනි. මගේ වයස අවුරුදු 27යි. මම බබාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. අපේ පවුල ජීවත් කරවන්න මහත්ය කුලී වැඩ කරලා ගේන මුදල ප්‍රමාණවත් උනේ නෑ. අපි ගොඩාක් තැන්වලට ණය වෙලා හිටියේ. ඒවා ගෙවා ගන්න බැරි නිසාමයි මගේ ළඟම යාළුවෙකුට කිව්ව මට රට යන්න හදලා දෙන්න කියලා. එයා තමයි මාව වෙන හිතවතෙකුට අඳුන්වලා දීලා ඒජන්සියක් මගෙන් කුවෙක් රටට එන්න හදලා දුන්නේ. හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙයි. දිනාර 40කට තමයි මම කුවෙක් රට බලා ගමන් කළේ. ඒජන්සියෙන් මාව ගෙදරකට දුන්නා. ඒ ගෙදර බාබා ගිය ගමන්ම කළේ මගේ પાස්පෝර්ට් එක ඉල්ලගත්ත එක. ඊට පස්සේ මාව කාමරයකට දාලා වහලා යතුරු අරගත්තා. ඒ ගිය ගෙදර කෑමක් බීමක්වත් මට හරියට ලැබුණේ නෑ. ගෙදරක වැඩ කරන්න කියලා මාව ගෙන්න ගත්තට මට කරන්න උනේ වෙන වැඩක්. බාබා මට කාමරයට එවන කෙනාගේ ලිංගික ආශාවන් මට ඉෂ්ට කරන්න වුණා. මාව කාමරයක දාලා හිර කරලා හිටියේ. මේ විස්තරේ මට කාටවත් කියන්නවත් ලැබුණේ නෑ. මං ඒ ගෙදර මාස 8ක් ඉඳලා පැනලා ඒජන්සියට ආවා. මට සත්‍යයක්වත් ලැබුණේ නෑ. මේ විස්තර ඒජන්සියට කිව්වම එයාලා මාව වෙන ගෙදරකට දැම්මා. ඒ ගෙදර මට වැඩ කරන්න ලැබුණා. දිවාරය නොබලා මට වැඩ කරන්න වුණා. මම මාස 6ක් වැඩ කළා. නමුත් මට මාස 2ක විතරයි සල්ලි හම්බ වුණේ. ඒ ගෙදර බාබාත් මට ලිංගිකව කරදර කළා. එයාගේ යාළුවන්ටත් මාව ලිංගික අවශ්‍යතාවයන් සඳහා ලබා දුන්නා. ඒ ගෙදරත් මම අවුරුද්දක් විතර හිටියා. නිදි නැතුව මම වැඩ කරන්න වුණා. මගේ දරුවන්ට මට සල්ලි යවන්න බැරි වුණා. හැම හීනයක්ම බොඳ වෙලා යනවා වගේ දැනුණා. ඒ නිසාම මම ඒ ගෙදරින් පැනලා වෙන ගෙදරකට ගියා. ඒ ගෙදර බාබත් කලේ මාව කාමරයකට දාලා දවසකට එක රටවල නන්නාඳුන මිනිස්සු 10කට 12ක කීම ලිංගික ආශාව අනිෂ්ට කරන එක. ඒ කරදර මට තවත් ඉවසන්න බැරි වුණා. මං ආයෙත් ගෙදරින් පැන්නා. ඒ පැනලා යනකොට තමයි මාව පොලිසියට අහුනේ. මට પાස්පෝර්ට් වීසා මොකුත්ම තිබ්බේ නෑ. මාව පොලිසියෙන් හිරේට දැම්මා. මං හිර ගෙදර අවුරුද්දක් ඉඳලා ලංකාවට ආවි හිස් සතියේ. මගේ හීන සේරම විනාශ වෙලා ගියා. අන්තිමට මං ඇවිත් මගේ මහත්තයත් එක්ක එකට ජීවත් වුණා. ඒ කාලේ මට බබෙක් ලැබෙන්න හිටියා. ඒ කාලෙදි තමයි දැනගත්තේ මම HIV ආසාදිතයෙක් කියලා. ඒ වගේම මගේ මහත්තයත් HIV ආසාදිතයෙක් කියලා තහවුරු වුණා. දරුවව HIV නැතුව මේ ලෝකෙට බිහි කරන්න පුළුවන් වුණා. අන්තිමට මගේ හේනවල අවසානයේ නැවතුනේ මමත් මහත්තයත් HIV ආසාදිතයින් බවට පත් කළා. අද මට ඔයාලට කියන්න තියෙන්නේ මට වුණ දේත් එක්ක. ඔයාලා පිට රටකට යනවා වගකීමක් ඇතුව විදේශ සේවා නියුක්ති කාර්යාලය හරහා සුරක්ෂිතව යන්න කියන පණිවිඩය විතරයි.